අද වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ අපෝස සාමාන්‍ය පෙළ 11 වසර දරුවන්ගේ පෙළ පොතේ විද්‍යාව පෙළ පොතේ තියෙන ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩමේ පරීක්ෂණ 3ක් තියෙන ඔයගලන්ට කරන්න ඉන්න එකක් තමයි. පළමුවෙන්ම තව පරීක්ෂණයක් තියෙනවා ඩයෝඩ් සම්බන්ධ ඩයෝඩ් 4 දාලා සේතු පරිපථය හදලා පූර්ණ තරංග ඍජුකරණය. අපි මේ පරීක්ෂණයෙන් පස්සේ දවසක එම පරීක්ෂණය ඔයගොල්ලන්ට ඉදිරිපත් කරනවා. තව පරීක්ෂණයක් තියෙනවා LDR එකක් සම්බන්ධව අපි ඒකත් දෙවනුව ඉදිරිපත් කරනවා. අද කරන්නේ ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාවලිය. ඒතර මේ ඔයගොල්ලන්ට පේන්නේ NPN ට්‍රාන්සිස්ටර් එකක්. NPN ට්‍රාන්සිස්ටර් එක සංකේතය දැන් ඔයගොල්ලෝ දන්නවා NPN ට්‍රාන්සිස්ටර් එකක්. එතකොට එමීටර් එක E තලයේ එළියට තියෙන NPN ට්‍රාන්සිස්ටර් එක. එතකොට මේකේ පරිපථ දෙකක් තියෙනවා මේ ප්‍රධාන පරිපථය සහ ප්‍රතිදාන පරිපථය. ප්‍රධාන පරිපථය බලා ගන්න බේස් සහ එමීටර් සම්බන්ධ පරිපථය තමයි ප්‍රධාන පරිපථය. කලෙක්ටර් සහ එමීටර් සම්බන්ධ පරිපථය තමයි ප්‍රතිදාන පරිපථය. දැන් මේ පරිපථය දෙකට බැටරි සම්බන්ධ කරපු ආකාරය හරි වැදගත්. එතකොට මෙතන ඊතලයේ එළියට එනවනම් ඒ පැත්තට ධන දාන්න බෑ. ඊතලයේ ඇතුළට තියෙන PNP ට්‍රාන්සිස්ටරෙන් ඒ පැත්තෙන් තමයි ධාරාව සපයන්නේ. එතකොට ඊතලයේ එළියට එනවනම් ඒ පැත්තට අනිවාර්යයෙන්ම බැටරි ඍණාග්‍ර තියෙනවා. එතකොට අපි මේ පරිපථයේ ප්‍රධාන පරිපථයට ධාරාව සපයලා බලනවා. ප්‍රතිදාන පරිපථයට ධාරාව සපයලා බලනවා. මොකද වෙන්නේ කියලා. ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාවලිය ගත්තම ආකාර දෙකකට ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ට්‍රාන්සිස්ටරේ ස්විච් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ප්‍රධාන පරිපථයෙන් පුළුවන් ප්‍රතිදාන පරිපථය පාලනය කරන්න. ඒකට අපි ස්විච් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියන්නේ. ඒ වගේම ප්‍රධාන පරිපථයට වඩා ප්‍රතිදාන පරිපථයේ වැඩි ධාරාවක් යනවා. අපි කියනවා ට්‍රාන්සිස්ටරයේ ධාරා වර්ධකයක් ලෙස ක්‍රියා කරනවා කියලා. දැන් මේ පරීක්ෂණය අපි මේ ඇටවුමෙන් සලකලා බලමු. දැන් අපි ප්‍රධාන පරිපථයට විදිහට මේ තියෙන අර ඔයාලට පෙන්නපු ප්‍රධාන පරිපථය සහ ප්‍රතිදාන මේ ප්‍රධාන පරිපථය. දැන් ප්‍රධාන පරිපථයට මම ධාරාව සපයනවා. පොඩි ඇටවුමක් සකස් කරලා තියෙන බල්බයක් සම්බන්ධ කරලා ධාරාව සපයනවා. බලන්න ධාරාව සැපුවම මොකද වෙන්නේ කියලා. බල්බ් එක දැල් වෙනවද කියලා බලන්න. හරි. බල්බ් එක දැල් වෙනවා. අපි දැන් අපි මේක විදුලිය විසන්ධි කරලා බලමු මේ ලයිට් එක ඕෆ් කරලා බලමු. එතකොට පැහැදිලි වෙනවා. හරි. ධාරාව සපයලා තියෙනවා. දැන් ප්‍රධාන පරිපථය ඒ කියන්නේ බේස් එමීටර් පරිපථය හරහා ධාරාව යනවා. නැවත අපි විසන්ධි කරලා නැවත පෙන්වන්න. බලන්න නැවතත් විසන්ධි කරනවා. දැන් අපි බල්බ් එක ධාරාව විසන්ධි කරනවා. හරි. නැවත අපි ධාරාව සපයනවා. දැන් බලන්න බල්බ් එක පැහැදිලිව බේස් එමීටර් පරිපථය හරහා ධාරාව යනවා කියන එක පැහැදිලි. දැන් අපි ප්‍රධාන පරිපථය විසන්ධි කරනවා. ධාරාව දැන් අපි ප්‍රතිදාන පරිපථයට ධාරාව සපයලා බලනවා. දැන් ප්‍රතිදාන පරිපථයට ධාරාව සපයනවා. ප්‍රධාන පරිපථයට මේ විදිහට ධාරාව සැපෙව්වා. බල්බේ දැල් වෙන්නේ නැහැ. දැන් ප්‍රතිදාන පරිපථයට ධාරාව සපයලා තියෙද්දි මම ප්‍රධාන පරිපථයට නැවත ධාරාව සපයනවා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් ඉතා පැහැදිලිව පේනවා ප්‍රධාන පරිපථයෙන් ඒ කියන්නේ බේස් එමීටර් පරිපථයේ ධාරාවක් ගියොත් විතරයි කලෙක්ටර් එමීටර් පරිපථයේ ධාරාවක් යන්නේ. ඒ වගේම කලෙක්ටර් එමීටර් පරිපථය ඔයගොල්ලන්ට පැහැදිලි දීප්තිය වැඩි. ඒ කියන්නේ ධාරා වර්ධකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. නැවත මම ප්‍රධාන පරිපථයේ ස්විච් එක ඕෆ් කරනවා. අන්න එතකොට ප්‍රතිදාන පරිපථයත් ඕෆ් වුණා. නැවත දෙනවා. ධාරා. එහෙනම් ප්‍රධාන පරිපථයෙන් පුළුවන් ප්‍රතිදාන පරිපථයත් පාලනය කරන්න. එහෙනම් අපිට පැහැදිලි ට්‍රාන්සිස්ටර් එක ස්විච් එකක් විදිහට ක්‍රියාත්මක වන බව. එහෙනම් වර්ධකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ස්විච් එකක් විදිහට කියන්නේ එකම ප්‍රමාණය අපි බැටරි දාලා තියෙන්නේ. එතකොට ධාරාව එකම ප්‍රමාණයේ බල්බ දාලා තියෙන්නේ. දීප්තිය වැඩි ප්‍රතිදාන පරිපථයේ. අපිට පුළුවන් ප්‍රධාන පරිපථයට ධාරාව මෙහෙම සපයන්නේ නැතුව අපි වෙනත් විදියකට දාලා බලමු බේස් එමීටර් පරිපථයට චූටි ධාරාවක් ප්‍රතිදාන පරිපථයෙන්ම දීලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපි ප්‍රධාන පරිපථයේ විසන්ධි කරලා තියෙන්නේ. විසන්ධි කරමු. ප්‍රතිදාන පරිපථයේ ධාරාව සපයලා තියෙනවා. ප්‍රතිදාන පරිපථයේ බල්බේ දැල් වෙන්නේ නැහැ.
දැන් අපි දැන් ඉගෙනගෙන තියෙන්නේ ප්‍රධාන පරිපතේ ධාරාවක් ගියොත් විතරයි ප්‍රතිදාන පරිපතේ ධාරාවක් යන්නේ. අපි පරීක්ෂණය කරා. දැන් අපිට මේ ප්‍රතිදාන පරිපතයෙන් මෙහෙම ගලාගෙන යන ධාරාව අපිට මෙතෙන් බේස් එකට සපයන්න පුළුවන්. මේ ධාරාව මෙහෙම ඇවිල්ලා මෙතෙන්ට දෙන්න පුළුවන් නම් බල්බ් එක දැල් වෙන්න ඕන. අපි බලමු මේන ධාරාව මෙතෙන්ට ආවා. මෙතනින් බේස් එකට අපි දෙමු මෙහෙම අරගෙන. අපි වෙන උපකරණයකින් මෙහෙම තියලා බලමු මොකද වෙන්නේ කියලා. පැහැදිලිව ඔයගොල්ලෝ පැහැදිලිව පේනවා දැල් වෙනවා. හරි. එතකොට අර කලෙක්ටර් එක පැත්තෙන් එන ධාරාව බේස් එකට දුන්නා. බේස් එකට දුන්නා නම් බේස් එමීටර් හරහා පුංචි ධාරාවක් ගියොත් කලෙක්ටර් එමීටර් ධාරාව යනවා. නැවත අරගමු. නැවත කියලා බලමු. දැන් පැහැදිලි.